ආයිබෝවන් HTML A to C කෝස් එකේ 8 වෙනි එපිසෝඩ් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් පොඩි හැබැයි ප්‍රොෆෙෂනල් වෙබ් ඩෙවලොපර් කෙනෙක්ගේ ලයිෆ් එකේ ගොඩක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි HTML වල කමෙන්ට් ලියන විදිය. අද අපි බලමු කමෙන්ට් එකක් කියන්නේ මොකක්ද සහ ඇයි ඩෙවලොපර්ස්ලා මේවා පාවිච්චි කරන්න කියලා. අපි මුලින්ම අපේ ෆයිල් එක හදාගෙන බේසික් කෝඩ් එකක් ලියමු. ඊට පස්සේ අපි මේක අපේ ලයිව් සර්වර් එක හරහා ඕපන් කරගමු. ප්‍රෝග්‍රෑමින් වලදී කමෙන්ට් එකක් කියන්නේ අපි ලියන කෝඩ් එක ඇතුලේ අපිට ඕනේ කරන නෝට් එකක් ලියලා තියාගන්න පුළුවන් ක්‍රමයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කමෙන්ට් එකක් විදිහට ලියන කිසිම දෙයක් වෙබ් බ්‍රවුසර් එකෙන් රීඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෙබ්සයිට් එකට යන කෙනාට ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒක පේන්නේ කෝඩ් එක දිහා බලන ඩෙවලොපර්ට විතරයි. මුලින්ම අපි බලමු කොහොමද HTML වල කමෙන්ට් එකක් ලියන්නේ කියලා. ඒකට මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට less than syntax එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ exclamation mark එක ඇඩ් කරගෙන මෙන්න මේ විදිහට hyphens දෙකක් එකතු කරගන්නවා. ඉතින් මේ hyphens දෙකක් කිව්වේ ඉරි කැලි දෙකක්. ඔයාගේ කීබෝඩ් එකේ බිංදුව කී එකට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ hyphen key එක. ඒ වගේම මේ අපේ කමෙන්ට් එකේ අනිත් part එක automatic VS Code එක හරහා generate වෙනවා. එහෙම generate වෙන්නේ නැත්නම් ඔයාලට මෙන්න මේ විදිහට අපේ කමෙන්ට් එක අනිත් part එකට type කරගන්න පුළුවන්. ඉතින් අපේ කමෙන්ට් එක ලියන්නේ මෙන්න මේ part දෙක අතර ඔයාලට මෙන්න මේ විදිහට කමෙන්ට් එකක් ලියන්න පුළුවන්. මම සරල කමෙන්ට් එකක් ලියන්නම්. එයාගේ මාට බලාගන්න පුළුවන් අපේ කමෙන්ට් එක කොළ පාටින් VS Code එකේ පෙන්නනවා. දැන් අපි මේක සේව් කරලා බැලුවොත් ඔයාලට කිසිම වෙනසක් අපේ වෙබ්සයිට් එකේ බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කමෙන්ට්ස් අපිට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ වගේම මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. ඔයාලට මේ කමෙන්ට් එක VS Code එකේ බලාගන්න පුළුවන්. ඊට අමතරව ඔයා මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකට ඇවිල්ලා right click කරලා මේ inspect element කියන එකට ගියොත් ඔයාලට මෙන්න මේ අපේ කෝඩ් එක බලාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ටයිප් කරපු කෝඩ් එක මෙතන බලාගන්න පුළුවන්. ඔයාලට මේ කෝඩ් එකේ අපිට මුලින්ම බලාගන්න පුළුවන් HTML tag එක තියෙනවා. ඊට අමතරව head tag එක සහ body tag එක තියෙනවා. අපි මේ කමෙන්ට් එක ඇඩ් කරේ body tag එකට. ඉතින් අපි body tag එක ඕපන් කරලා බලමු. දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ කමෙන්ට් එක ඇඩ් වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙතන තවත් කමෙන්ට් එකක් පේනවා. මේ මොකද මේ අපි මේක live server එක හරහා ඕපන් කරපු නිසා. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි ඔයාලට මෙතන අපේ කමෙන්ට් එක බලා ගන්න පුළුවන්. හැබැයි මේ වෙබ්සයිට් එකේ ඔයාලට මේ කමෙන්ට් එක බලා ගන්න බෑ. ඉතින් මේ විදිහට මේ කමෙන්ට්ස් වෙබ්සයිට් එකේ පෙන්වන්නේ නැත්නම් ඇයි අපි මේවා ලියන්නේ? මේකට ප්‍රධානම හේතුව තමයි documentation. අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරද්දී ගොඩක් පේලි ගාණක් කෝඩ් එක තියෙන්න පුළුවන්. ටික කාලයකට පස්සේ ඔයාම ඇවිත් මේ කෝඩ් එක බැලුවොත් ඔයාට මතක නැති වෙන්න පුළුවන් ඇයි මේ කෝඩ් එකේ මේ පාර්ට් එක ලිව්වේ කියලා. ඒ වගේම ඔයාගේ කෝඩ් එක වෙන ඩෙවලොපර් කෙනෙක්ට දුන්නත් එයාටත් තේරුම් ගන්න ලේසි වෙන්න තමයි අපි මේ විදිහට කමෙන්ට්ස් ඇඩ් කරන්නේ. ඒ වගේම දෙවෙනි හේතුව තමයි කෝඩ් ඕගනයිසේෂන්. වෙබ්සයිට් එකක header එකක්, ඒ වගේම about section එක, footer එක වගේ කොටස් ගොඩක් තියෙනවා. කෝඩ් එකක් ඇතුලේ මේවා ලේසියෙන්ම වෙන් කරලා අඳුර ගන්න අපිට කමෙන්ට් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට කමෙන්ට්ස් දැම්මොත් කෝඩ් එක ගොඩක් ලේසියෙන් කියවන්නත් පුළුවන් අපිට. මම මේ විදිහට තවත් කමෙන්ට් එකක් ඇඩ් කරලා පෙන්නන්නම්. අපි මේ විදිහට ඇඩ් කරගත්තේ සරල කමෙන්ට් එකක් වුණත් ඔයාලට දැන් මෙතන පැහැදිලිව පේනවා මේක හෙඩින් එකක් සහ මෙන්න මේ තියෙන පැරග්‍රාෆ් එකක් කියලා. ඉතින් මේ විදිහට පැහැදිලිව වෙන් කරගන්න අපිට මේ කමෙන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි සහ වැදගත්ම හේතුව තමයි ඩිබගින්. සමහර වෙලාවට අපි ලියපු කෝඩ් එකක පොඩි එරර් එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ මුළු වෙබ්සයිට් එකම ඩවුන් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අපිට සැක හිතන මේ පාර්ට් එකේ තමයි මේ එරර් එක තියෙන්නේ කියලා හිතන කොටස අපිට කමෙන්ට් එකක් විදිහට ලියන්න. ඒ වගේම මේකටත් අපේ VS Code එකේ ගොඩක් ලේසි ෂෝට්කට් එකක් තියෙනවා. මම ඒක පෙන්නන්න මේ විදිහට පැරග්‍රාෆ් දෙකක් ඇඩ් කරගන්නම්. හොඳයි, අපි හිතමු අපේ කෝඩ් එකේ මෙන්න මේ පාර්ට් එකේ අපි එරර් එකක් තියෙනවා කියලා හිතනවා කියලා. අපිට පුළුවන් මේ පාර්ට් එකම එකපාර කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් කරගන්න. මේකට අපේ VS Code එකේ ෂෝට්කට් එකක් තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ control සහ / එක press කරන්න. මෙන්න මේ විදිහට press කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ part එකම comment එකක් විදිහට convert වුණා. ඒ වගේම Mac එක නම් command එකයි / එකයි press කරන්න තියෙන්නේ. මේ විදිහට comment එකක් වුණාම මේ code part එක automatic disable වෙනවා. ඒ වගේම ආයෙත් අපි අර විදිහටම control එකයි / එකයි press කරොත් මේ comment එක අයින් කරගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් ඒක කොහොමද කරන්න කියලා. මේ විදිහට command එකයි
මේ විදිහට control එකයි forward slash එකයි press කරාම අර comment එක ආයෙත් අයින් කරගන්න පුළුවන් අපිට. අද වීඩියෝ එකෙන් කතා කරේ comments ගැන. comments කියන්නේ හොඳ developer කෙනෙක්ට තියෙන්න ඕනේ අනිවාර්ය දෙයක්. මේ වීඩියෝ එකත් එක්ක අපි අපේ course එකේ structure part එක සාර්ථකව අවසන් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකට අදාළ challenge එකත් මගේ website එකේ බලා ගන්න පුළුවන්. ඒකත් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපේ වෙබ්සයිට් එකට links සහ images එකතු කරගන්නේ කොහොමද කියන එක ගැන. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.